ඔයාට කවදා හරි හිතිලා තියෙනවද අනිත් මිනිස්සුන්ගේ ඔළුව ඇතුලේ වැඩ කරන්නේ මොනවද කියලා දැනගන්න තිබුණා නම් කොච්චර හොඳද කියලා? හිතන්න ඔයාගේ ඉස්සරහා ඉන්න කෙනා ඔයාට කියන්නේ ඇත්තද බොරුද එහෙමත් නැත්නම් එයා ඔයාට කැමතිද අකමැතිද කියලා එයා වචනයක්වත් කියන්න කලින් ඔයාට දැනගන්න පුළුවන් නම් ගොඩක් අය හිතන්නේ අනුන්ගේ හිත කියවනවා කියන්නේ මායා බලයක් හෝ මැජික් එකක් කියලා. නමුත් ඇත්තදම මේක පුහුණු කරන්න පුළුවන් ඊටාම දියුණු මනෝවිද්‍යාත්මක කුසලතාවයක්. මිනිස්සුන්ට පුළුවන් බොරු කියන්න, වචන පටලවන්න. හැබැයි එයාලගේ ශරීරයට කවදාවත් බොරු කියන්න බෑ. අද අපි කතා කරන්න යන්නේ ඔයාගේ ඉස්සරහා ඉන්න කෙනාගේ වචනවලට එහා ගිහින් එයාගේ යටිසිත subconscious mind අපිට දෙන සිග්නල් අල්ලගන්නේ කොහොමද කියන එක ගැනයි. මේ වීඩියෝ එක ඉවර වෙනකොට ඔයාටත් පුළුවන් වෙයි Sherlock Holmes කෙනෙක් වගේ මිනිස්සුන්ව ස්කෑන් කරන්න. මුලින්ම අපි තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි කෙනෙක්ව කියවන්න පටන් ගන්න කලින් එයාගේ සාමාන්‍ය ස්වභාවය මොකක්ද කියලා අඳුරගන්න එක. මේකට මනෝවිද්‍යාවේදී කියන්නේ බේස් ලයින් එක හොයාගන්නවා කියලා. ගොඩක් අය කරන වැරද්දක් තමයි කෙනෙක් අත් දෙක බැඳගෙන හිටියොත් එයා ඉන්නේ කේන්තියෙන් කියලා එකපාරටම තීරණය කරන එක. නමුත් සමහර විට එයාට සීතල නිසා එහෙම ඉන්නව වෙන්න පුළුවන්. ඒ නිසා මුලින්ම බලන්න එයා සාමාන්‍ය වෙලාවට ඉන්නේ කොහොමද කියලා. එයා කතා කරන වේගය, ඇස් පිහිලන වාර ගණන, hina වෙන විදිහ ගැන පොඩි අවබෝධයක් ගන්න. එයා බොරුවක් කියන්න හරි මොකක් හරි හංගන්න හරි පටන් ගත්තම අන්න ඒ සාමාන්‍ය රටාව වෙනස් වෙනවා. කටකාර කෙනෙක් එකපාරටම නිහඬ වුණොත්, එහෙමත් නැත්නම් නිහඬ කෙනෙක් එකපාරටම වේගයෙන් කතා කරන්න ගත්තොත් අන්න එතන තමයි රහස තියෙන්නේ. ඒ වෙනස තමයි ඔයාට ලැබෙන පළවෙනි රතු එළිය. ඊළඟට ඔයා අවධානය යොමු කරන්න ඕන ගොඩක් අය නොබලන තැනකට. ඒ තමයි කකුල්. අපි පොඩි කාලේ ඉඳලම පුරුදු වෙලා ඉන්නේ අපේ මූණේ ඉරියව් හංග ගන්න. අකමැති කෙනෙක් දැක්කත් බොරු හිනාවක් දාන්න අපි දන්නවා. හැබැයි අපේ මොළය කකුල් පාලනය කරන්න වැඩිය මහන්සි වෙන්නේ නැහැ. ඒ නිසා කෙනෙක්ගේ ඇත්තම උවමනාව දැනගන්න ඕන නම් එයාගේ කකුල් දිහා බලන්න. ඔයා කාත් එක්ක හරි කතා කර ඉන්නකොට එයාගේ මූණ ඔයා දිහාට හැරිලා තිබුණට එයාගේ කකුල් දෙක දොර පැත්තට හෝ වෙනත් දිශාවකට හැරිලා නම් තියෙන්නේ. ඒකෙන් කියවෙන්නේ එයාට එතනින් යන්න ඕන වෙලා තියෙන්නේ කියන එකයි. එයා කටින් මොනවා කිව්වත් එයාගේ කකුල් කියන්නේ මට මෙතනින් යන්න ඕන කියන එකයි. ඒ වගේම කෙනෙක් වාඩි වෙලා ඉන්නකොට කකුල් දෙක පටලවගෙන හෝ තද කරගෙන ඉන්නවා නම් ගොඩක් වෙලාවට එයා ඉන්නේ බයෙන් හෝ ආරක්ෂාකාරී හැඟීමකින්. මේ පොඩි සලකුණු වලින් ඔයාට පුළුවන් එයාගේ හිතේ තියෙන ඇත්තම තත්ත්වය එළියට ගන්න. තවත් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රබලම ආයුධයක් තමයි නොගැලපීම් හොයා ගැනීම. ඒ කියන්නේ කෙනෙක් කියන වචන සහ එයාගේ ශරීරයේ හැසිරෙන විදිය අතර තියෙන පරස්පරය. හිතන්න කෙනෙක් ඔයාට කියනවා මම ඔයාගේ අදහසට ගොඩක් කැමතියි කියලා. හැබැයි එහෙම කියන ගමන් එයා නොදැනුවත්ම එයාගේ හිස දෙපැත්තට වනනවා නම් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපේ යටිසිත දන්නවා අපි කියන්නේ බොරුවක් කියලා, ඒ නිසා ශරීරයේ ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම කෙනෙක් යමක් කියනකොට උරහිස් පොද්දක් ඉස්සෙනවා නම් ඒකෙන් කියවෙන්නේ එයා කියන දේ ගැන එයාටම විශ්වාසයක් නැහැ කියන එකයි. මේ වගේ පොඩි දේවල් එකතු කරාම ඔයාට පුළුවන් එයාගේ වචන අස්සේ හැංගිලා තියෙන ඇත්ත කතාව ගොඩනගන්න. මේක හරියට පේන්නේ නැති පින්තූරයක කෑලි එකතු කරනවා වගේ වැඩක්. අවසාන වශයෙන් මිනිස්සු කියවනවා කියන්නේ අනුන්ගේ වැරදි හොයන එක නෙමෙයි. ඒක අනුන්ව තේරුම් ගැනීමේ කලාවක්. මේ දේවල් ඉගෙන ගත්තම ඔයාට තේරෙයි අයි සමහර මිනිස්සු සමහර වෙලාවට අමුතු විදියට හැසිරෙන්න කියලා. සමහර විට එයා තරහෙන් ඉන්නවා වගේ පෙන්නුවට ඇත්තටම එයා ඉන්නේ බයෙන් වෙන්න පුළුවන්. ඔයාට මේ හැකියාව ලැබුණම ඔයාට පුළුවන් අනිත් අයට වඩා පියවරක් ඉස්සරහ ඉන්න. කෙනෙක් ඔයාව රවටන්න හදනකොට ඒක කලින්ම අඳුරගන්න. වගේම කෙනෙක් ඇත්තටම ඔයාට ආදරෙයිද කියලා දැනගන්නත් මේක උදව් වෙනවා. අද ඉනම් ඔයා සමාජයට යනකොට ෆෝන් එක දිහා බලන් ඉන්නවට වඩා මිනිස්සු දිහා බලන්න පටන් ගන්න. එයාලගේ කකුල්, අත්, ඇස් දිහා බලන්න. ඔයාට පේන වෙයි වචන වලින් නොකියන මහා ලොකු කතාවක් එතන තියෙනවා කියලා.